ඕ එකපාරට බොන්න එපා. රස්නේ නේ මේ බඩ පිච්චේවි. දරුවටත් හොඳ නැහැ. සර්මිලාට මේ බබෙක් හම්බෙන්න ඉන්නවා. ඉතින් මම මේ රසම් එකක් හදලා ඉල්ලුවා මගෙන්. ඉතින් මම රසම් එකක් හදලා දුන්නා. ඉතින් මම මේ රසම් එක හැදුවේ කොහොමද කියලා තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. රසම් එකක් හදාගන්න මේ ප්‍රථමයෙන්ම කරන ඕන දේ තමයි මේ අත හොඳට හොදගෙන ඔන්න මම මේ සිංකින් අත හොදාගත්තා. මේ තියෙන මේ සියඹලා. ඉතින් මේ වඩිපුලි මේකෙන් මේ අපිට අවශ්‍ය ප්‍රමාණය මටයි මේ ශර්මිලාටයි තමයි ශර්මිලාට විතරක් හදන්න බෑනේ ඉතින් ඒ නිසා ඔන්න ඉතින් මම මේ ප්‍රමාණය මතන ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කරන් තිනවා 100වත් නැහැ 75 ග්‍රෑම් 75ක් විතර තියෙන්නේ එන්න ඒක මම කෝප්පේ දාගත්තා ඇතිනේ කෝප්පේ දාලා මේ අනිත් හරිය අරන් තියෙනවා හරි මේ රට සියඹලා එතකොට මේ මෙන්න මේකට වතුර පොඩ්ඩක් දාලා මේක පැගෙන්න තියෙනවා හරිද ඔන්න දැන් වතුර දාලා තිබ්බා පැගෙන්න එතකොට මේ ගොඩක් මේ ඒක මේ අර ටක් ගාලා මේ ඒක හොඳට මේ ඒක සියඹලා ඉස්මරිය ගන්න ලේසි නැත්නම් අර සියඹලා මේ ලංකාවේ ප්‍රශ්නයක් නෑ මේ රටවල සියඹලා ටිකක් කරා මේ මෙහි රස්නෙට මේ හයි වෙනවා අර වතුර පොඩ්ඩක් දාලා තිබ්බහම ඒක ඉස්මරිය ගන්න ලේසි ඒකයි ඊළඟට මොකද කරන්න කියලා බලමු ඔන්න ඉතින් ලිප පත්තු කරා තෙල් ටික දාමු අපි මෙන්න මේකේ මේ රසම එක හදන එකේ තියෙනවා මේ හැංගිච්ච රහසක්. අන්න ඒක අපි අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. මේ හැංගිච්ච රහස මොකද්ද කියලා. මේ මොකද හැමෝම මේක කියලා දෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් තෙල් දාගත්තා. ඒ හැංගිච්ච රහස අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනගෙන ඉන්නවා රසමයක් හදනකොට. නැත්නම් රසම එක බොන්න බෑ. ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් ඔන්න මෙන්න මෙතන බලන්න. ගම්මිරිස් කුඩු තියෙනවා. හැඳි භාගයක් විතර. ඉතින් ඕගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන් සැරේ. ඒ වගේ ගම්මිරිස් මේ සූදුරු කුඩු තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන මේ ඉඟුරු පොඩක් වැඩි වලට කමන්න නැහැ. සුදු ලුණු තියෙනවා. ඔයගොල්ලෝ බලයි මොකද මේ සුදු ලුණු පොතුත් එක තියලා. පොතුත් එක්ක. ඒ කියන්නේ සුදු ලුණු මේ රසම් වලට පොතු එක්ක තමයි කොටා ගන්න. හොඳට හොදලා පොතු එක්ක කොටා ගන්න. ඉඟුරුත් මේ සුද්ධ කරන්න එපා. පොතු එක්කම හොඳට හොදලා. වැලි එහෙම නැතුව හොඳට හොදලා මේ ගන්න. ඊට පස්සේ මේ ලිප පොඩක් අඩු කරලා තියන්න මේ මේවා තියෙනවා මේ මොනවද මේ බීලුණු මේකට හොඳ මේ රතු ලුණු හොඳයි. ඉතින් රතු ලුණු හම්බුන්නේ නැහැ. එන්න. එතකොට මේ කරපිංච තියෙනවා. ඊළඟට තියෙනවා මේ තක්කාලි ගෙඩියක් තියෙනවා. මේ තක්කාලි ගෙඩිය ඇයි කැපිරත කියලා ඔයගොල්ලෝ කල්පනා කරලා තක්කාලි ගෙඩිය කපන්නේ නැහැ. රසම් වලට තක්කාලි කපලා දාන්නේ නැහැ. අතින් පොඩි කරලා තමයි රසම් වලට තක්කාලි දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා මේ අබ තියෙනවා. උළුහල් තියෙනවා. අබ උළුහල් නේ ගම්මිරිස් කුඩු, සූදුරු කුඩු, ඉඟුරු එතකොට සුදු ලුණු එතකොට කරපිංච. ඉතින් අපි බලමු දැන් ප්‍රථමයෙන්ම දාන්නේ මෙන්න මේ දේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි දාන්නේ. මෙතන තියෙනවා මේ අබයි උළුහල්. ඒක ඔන්න තැලට දෙම්මා. පොඩි හදලා දෙන්න සල්ලි මට. ඉතින් ඔන්න පොඩ්ඩක් නොහ මේක කරගත්තා. ඊළඟට මොකක්ද දාන්නේ? ඊළඟට දාන්නේ ඊළඟට දානවා අපි මෙන්න මේ ටික. ඒ කියන්නේ සුදු ලුණු මේ ටික. මේව ඔයගොල්ලෝ මේ කර කරන්න එපා මේවා හරිද මේවට කර කරන්නේ නැහැ ඔන්න කරපිංච ටිකක් දැම්මා කරපිංච තැන් තැන් වලින් කළු වෙලා තියෙන්නේ මොකද අපි විතර ගහින් කඩන්නේ නෙවෙයිනේ ඉතින් මේ සුප් මාකට් වල ගෙන තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ඉඟුරු ටිකක් දැම්මා මෙන්න මෙහෙම ඔයගොල්ලෝ රසම් ටිකක් හදලා බීලා බලන්න මේක තමයි රසම් හදන හරිම ක්‍රමය මේක තමයි හරිද පොඩ්ඩක් බීලා බලන්න මාර රහයි වැඩි කියන්නේ මේ ලිප ඕෆ් වෙලා තියෙන්නේ හරි මම මේ තනිය අතින් ෆෝන් එක අල්ලගෙන මේ වැඩේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට මේ පොඩක් එන්න එහෙම පොඩක් එහාට මෙහාට තෙලේ මේ බැදෙන්න නෙවෙයි යාන්තමට තැම්බෙන්න යාන්තමට මේක තඹා ගන්න ගොඩාක් දුරට මේ කර කරන්න එපා මේක. එතකොට මේ අර මේ වල ගුණාත්මක භාවයේ ඉවත යනවා. ඉතින් ඒ නිසා මේ නෝල් ගාන්ට ඉතින් ගාන්ට මේ බැදිලා නැහැ ගාන්ට තැම්බිලා තියෙන දැන්. ඉතින් මේවට ඉතින් අර තක්කාලි ගෙඩිය මේක හොදලා තියෙන මේක මෙහෙම ඇඟිල්ලෙන් පොඩි කරලා මේ අතින් පොඩි කරලා මෙන්න මේ ගාන්ට තමයි මේක දාන්න තියෙන්නේ. ඉතින් මොකද මේ තක්කාලි කෑලි ටිකක් ලොකු වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ගානට ඔන්න තක්කාලි ගෙඩිය දැම්මා. ඊට පස්සේ මේවට මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක දැන් එකතු කර ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඒක හොදලා මේ කරන්න ඕනේ. ඉතින් මම පෙන්නන්නම්. ඊළඟට පොඩ්ඩක් ඒක මේ නොහොම පොඩ්ඩක් එහෙට මෙහෙට කරන ගොඩක් වෙලා කර ඉන්න එපා. අර මේ සූදුරු මේවා මේ කර වෙන්න බලයි. මේ කර වෙන්න කියන්නේ මේ ඒවට ගොඩක් තෙල් වෙලා ටෙම්පරාදු වෙන්න හොඳ නැහැ ඒක. ඉතින් ඔන්න ඒවට අපි වතුර එකතු කරා. එකතු කරලා මෙන්න මේකත් පොඩ්ඩක් මේ දැම්මහම අන්න වැඩේ හරි. දැන් ගින්දර වැඩි කරන්න. දැන් මේ අවශ්‍ය කරන හැම දෙයක්ම මේකට දාලා ඉවරද? ඔයගොල්ලෝ දැක්කද මේකට සියඹලා දානවා. සියඹලා දැම්මේ නැහැ තාම. ඔන්න දැන් මේක හොඳට තැම්බෙන්න අරනවා. හරි. ඔන්න ඉතින් මේ හොඳටම පැහැෙනවා. ඒ කියන්නේ හොඳටම දැන් මේ රසම් එකේ මේ හොඳට සුවඳත් එක්ක මේක මාර සුවඳයි. ඉතින් මේකේ තියෙන ගොඩක්මත් මේ ඖෂධීය දේවල් තමයි මේවට දැම්මේ මේ තක්කාලි ඇරෙන්න නේ. ඉතින් බලාගෙන දැන් මේකට තව මොකද්ද දැම්මේ නැත්තේ? දැම්මේ නැහැ මේකට මෙන්න මේ ලුණු අපිට අවශ්‍ය ප්‍රමාණය ලුණු කුඩු දාගන්න, කැටහර දාගන්න. ඊට පස්සේ කහ කුඩුත් අපිට අවශ්‍ය ප්‍රමාණය
උන්න කහකුරක් දාලා හොඳට කලවම් කරගත්තා. අන්තිමට දාන්නේ මොකද්ද? අන්තිමට තමයි මේ සියඹලා. මෙන්න සියඹලා ටික තමයි අන්තිමට අන්න දාගත්තා. දැන් ඉතින් තනිය අතින් වැඩේ කරන නිසා ෆෝන් එක හෙල්ලෙනවා. ඉතින් පොඩක් එක හොදලා ආයි මම දාගන්නම් කෝප්පේ. දැන් මම මේකේ මේ ලොකු රහසක් කියන්න යන්නේ. මෙන්න මේ රහස විතරක් ඕගොල්ලන් අනිවාර්යෙන් දැනගන්න. දැන් දැක්කා මේකට දාන දේවල් හැම දෙයක්ම දැක්කා. මේ හවුස් ඩ්‍රයිවර්ලාට මෙන්න මේක කරලා ඕගොල්ලන් බොන්න ගොඩාක් හොඳයි. බඩට ගොඩාක් හොඳයි මේක ඇවිල්ලා හවුස් දේවල් මේක තියෙන්නේ. ඇයි මේ සියඹලා එක අන්තිමට දැම්මේ? දැන් මේ සියඹලා නටවන්න එපා. දැන් මේක යාන්තම් තියලා ටක් ගාලා ලිපෝක් කරලා දාන්න. මොකද මේ සියඹලා දැන් මේක දාලා මේක මේ රස මේක නටවනකොට සාමාන්‍ය මේ අපි මේ විනාකිරි බොනකොට අන්න ඒ වගේ රහක් එනවා. මොනම ලිපෝක් කරනවා. මොන ලිපෝක් කරා. හරිද? මොන පේනවනේ. මොන ලිපෝක් කරා. ඇයි ඔෆ් කරේ එහෙම නැත්නම් මේක හොඳට නටන්න ඉඩ දෙනවා නම් මේ සියඹලා එක දාලා අර විනාකිරි බොන්න වගේ රහක් එන නිසා තමයි ඒක තමයි සමහරක් වෙලාවට මේක රසම් එකේ සැබෑ රහ එන්නේ නැහැ එතකොට. ඒ නිසා දැන් ඉතින් මාර සුවඳක් එනවා. හොඳයි. ඉතින් එහෙනම් ඔන්න ඔහොමයි රසම් එක හදාගන්නේ. ඔන්න අපි කන්න යන්නේ. බිත්තර උංග ටිකක් දාගත්තා රසම්. ඇත්තටම මේ ගුණදායි ආහාර වේලා තමයි මේක ඇවිල්ලා. ඉතින් ලොකු වීදමුකුත් නැහැ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ දැන් අපි මේ වීඩියෝ එක දාන්න මේ අපි මේ භාවිත කරන මේ වාදනයේ මේවා අපි මේ කුසිය පාවිච්චි කරන දේවල්. ඉතින් ඒකේ අඩුපාඩු හොයන්න එපා කවුරුත් මේ මම දැක්කා මේ අපේ කලින් මේ වීඩියෝ එක මේ එක අඩුපාඩු හොයනවා මේ අර හඳ බලන්න කිව්වම ඇඟිල්ල බලනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. ඒ දේවල් කමෙන්ට් කරන්න එපා. ඉතින් ඇත්තටම මේ වැදගත් දෙයක් නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් කරගෙන යන්න. ඉතින් එහෙනම් කන්න යන්නේ. මෙයාට කව මුලින්ම කන්නකෝ. කටේ ලෝකෝ. මන චූටියක් නේ. රසයි